ලයින් එකේ මිස්ටර් කුලසිංහ කියලා කෙනෙක් ඉන්නවා. දාන්නද? Done. Excuse me, Mr. Kalin. Hello, Kule. Oh. නෑ මේ ඔය කතාව මම කිව්වේ මගේ වයිෆ් එකයි දරුවෝ දෙන්නත් එක්ක විතරයි. ඔව්. ඔව් sure 100% sure. මං හිතන්නේ මම බයේ ඉන්නේ ඔය යකා ඕකත් පත්තරේ දායිද කියලා. බලාගෙන ගියා මේ යකා මේ පැපරාසියෙක් වාගෙන. ඔව්. කුලේ මං තව පැයකින් ඔයාට ගන්නම්. හරි? Okay right. Sorry, Mr. Gallena. Never mind. තාමත් ඇදෙන්නේ ඔය යූනියන් කාර්යයේ සිද්ධියද? Mr. Gallena ගැන දන්නවා වගේ. රටම දන්නකොට මොකද මම නොදන්නේ? මේ ළඟදී පූසි මට කෝල් කරලා කිව්වා මහින්ද්‍ර පූසා වගේ ඉඳගෙන යූනියන් එකට ගානට වැඩේ දුන්නා කියලා. පත්තරේ පින්තූරේ පළවුනේ මගේ බලපෑමකින් නෙමෙයි Gallena. මොකද ඒක මටත් කැල්ලක් නේ. නැත්තම් මොකද්ද කොහොමද උනේ කියලා මටවත් තේරෙන්නේ නැහැ. නිම්සලා මට ඔය ප්‍රශ්න respectable family එකක්. ගොඩක් සල්ලි තියෙන ළමෙක්. ඒ වගේම posh girl කෙනෙක්. ඉතින් අයෝ ශනිල්ක වගේ කෙනෙක් එක්ක යාළුවනේ. මම ඔයාට ඒකට උත්තරයක් දෙන්න කලින් ඔබට මේකට උත්තරයක් දෙන්න. මොකද ඔයාට මායි ශනිල්ක අතර පේන තියෙන නොගැලපීම. නෑ ඉතින් මම මේ කිව්වේ ප්ලීස් උත්තර දෙන්න. ඔමත් කරන්නට එන්නද හදන්නේ? ඔව් උත්තර නොදුන්නොත් කියන්න. මොකද ඔයාට මායි ශනිල්ක අතර පේන තියෙන නොගැලපීම. වෙන මැරෙන්න අනිත් ඔක්කොම. මට ඔයාගෙන දුකයි. මොකද්ද මන්දිය බල්ල hina වෙන්න තියෙන දේ? ඔයා ප්‍රේමයේ හැටියට දකින හැමදේම බාහිරයි කියන්නේ. ප්‍රේමය කියන්නේ අධ්‍යාත්මික බැඳීමක්. මට නම් ඔය වචනත් විකාරයක්. ඒ කිව්වේ මොකක්ද අනිත් විකාරය? ඔයා ඔයාගේ හිනාවටයි මෙයාගේ තරහටයි දෙකටම හේතු එකක්ද? මොකක්ද හේතුව? ඔයා මම ඔයාට ආදරය කරන එක රෙහායිට දෙවෙන ප්‍රශ්නයක් වෙලා. what nonsense. රෙහාන්ට විතරක් නෙමෙයි. ඔය රෙහාන්ට තියෙන දෙවෙනි ප්‍රශ්නේම එලාක මටත් තියෙනවා. අපි දෙන්නගේ කතාවත් සාම්ප්‍රදායික ප්‍රේම කතාවක චරිත දෙකක් වගේ. කෙල්ල දනවත් කොල්ල දුප්පත්. කතාවේ තැනකදී කෙල්ල එයාගේ පැලැන්තේ පෝසත් කොල්ල එක්ක කසාද බදිනවා. කොල්ල නායෙන් හරන පින්වතෙක් වගේලා පස්සේ වෙන එක්කෙනෙක්ව කසාද බදලා දරුවෝ හදනවා. ඔය දන්නවනේ මගේ ආදරේ හැලෝ කරනකොට මම අක්ලතේ කියලා. ඒත් ඇත්ත කතාව ඒකනේ නින්සලා. ඇත්ත කතා කියා ගන්න හිස් මේස පුදුවට. ඔයාත් හරියට රෙහානේ වගේ. ඔයාට වැරදිලා. මං ඊට ටිකක් වෙනස්. හරි.
දැන් අපි සොඳුරු තැනකින් කතා පටන් අරගෙන දිගටම කතා කරගෙන යමු. අර කිව්ව කතාව ඔය පත්‍රකාරයාගෙන තොරතුරු හැන්ද අපි උදව් ඉල්ලයි කියලා කුලසිංහ ගොතාපු කතාවක් වෙන්න බැරිද? මොකට උදව් ඉල්ලනවද? මිනිහා ගැන ඔක්කොම විස්තර කුලේ මට දීලා තියෙන්නේ. එහෙනම් මහින්ද්‍ර ඔයාට අමතක වෙලා හරි ඔය පත්‍රකාරයාගෙන තොරතුරු කුලසිංහ කිව්වා කියලා ඔයා වෙන කාට හරි කිව්වද? නෑ ඉන්දු. ඒ මට සැක කරන්න එක දෙයයි තියෙන්නේ. මොකද්ද? කවුරු හරි මගේ ටෙලිෆෝන් ලයින්ස් ටැප් කරනවා. මොකෝ පුවත් මවනවද? නෑ බා. හිඟුරාන ඇක්සිඩන්ට් එක ගැන කරන් නිවුස් එක. මම පොඩි අතේරෝලක් ගන්නවා. අනේ උඹලා වගේ පත්තරකාරයෝ. එයි. මේ බලපන් මේ නිවුස් එක කවර් කරන්න ගියුම් ලියලා තියෙන මොනවද කියලා. දැන් මේකේ තියෙනවා එක්කෙක් මරුට 20කට බරපතලයි. තව එකක තියෙනවා 3 දෙනෙක් මරුට 45ක් තුවාලයි. ඉතින් මම දැන් මේ ඔක්කොම හොඳට කියවලා බලලා පිළිගත හැකි මට්ටමේ හොඳ හොට් නිවුස් එකක් ලියනවා. අනිත් ඒවලු තුඹ වගේ හිතුවොත් වැඩේ රියලිටි නෙමෙයි කලටි. හරිද? මේකෙත් නිවුස් ඇති. මේකේ 10ක්ලු. මැරිච්ච ගාන 10ක්ලු මේකේ. බලන්න. ආශාන්ත තමුසට හොඳටම විශ්වාසද මේ ඒ හදයම කියලා? ඔව් සර්. මම
හරියටම ජජ් කරලා පින්තූර ටික ගත්තේ. මිනිහත් ඒ කාමරේ තව ආදෙක් ඉන්නවා. මිනිහා දිනරසේ වැඩ කරන්නේ. ඇයි සර්? නෑ මේ පොඩි කොල්ලෙක් ඉන්නේ ඔය. නිවසර බේබි කන්නේ බඩගිනි නෑ ශ්‍රද්ධා. ඒකටත් එක්කම කම්මැලි. සද්දා මම ඔබට සරසරේ වැඩ මතක් කරලා දෙන්න ඕනද? හැමදාම මගේ කාමරේ තියෙන කිලි රෙදි ටික හොදන්න කියලා මම දවස් කීයක් කිව්වද? මම මෙතෙක් නම් මේ ගෙදර කාගේවත් රෙදි හොදලා නැහැ සස්නරා බේබි. අපි නම් අපේ කිලිට අපිම හොද ගන්නවා. ඕගොල්ලෝ සර්වර්ස් කාට අරන්? මං හිතන්නේ. හිතන්න ඕගොල්ලන්ට උමනාවක් නැහැ. ඇයි මේ? බලන්න අම්මා. අදත් මගේ රෙදි ටික හොදලා නැහනේ. අනේ මන්ද කුස්සියට වැදලා මොනා කරනවද කියලා. දෙවන පාර්ශවයක් හැටියට මේ සිදුවීම් පිළිබඳව මොකක්ද හිතන්නේ? ඔය කෑ ගහලා ගේ හදන කන්නේ විතරනේ සර්දා. ඔන්න ඔය හැමදාම උදේට ඔය කිලි රෙදි ටික මෂින් විසින් දාලා හොදලා ගන්න. සීල සිද්ධි කෙලවර මත පෙනී යන්නේ නැන්දම්මා ලේලියගේ සත්තුමට බිය වී ඇති බවකි. ආන්න හරි. පදනමක් නැති ඇනුම් බැනුම් වලට දෙන්න පුළුවන් සාර්ථකම පිළිතුර තමයි හිනාව. පිස්සි. පළමු පත්වීමට ඉස්කෝලේ යන අංගිට මුකුත් ගෙනාවේ නැද්ද? ඇයි නැත්තේ? ඔයාගේ 6-4 ඉගෙන ගන්න දරුවෝ ගැන හිතලා ගෙනාවා. ෂා ලස්සන ඔර්ලෝසුවක්. ඒත් මේ ඔර්ලෝසුවයි මගෙන් ඉගෙන ගන්න ළමයිනු අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඇයි අහලා නැද්ද කතාව? පෙලාවට කලාවට වැඩ කරන ගුරුන්ගේ ගෝලියෝ රටාවකට ජීවිතය හදා ගන්නවා කියලා. ඒක නෙවෙයි අයියේ. මේ පාර තාත්තා කොළඹ ආපු වෙලාවේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? නෑ. තාත්තා කොළඹ ගිහින් ආවට පස්සේ යාගේ මූඩ් එක එච්චර හොඳ නැහැ. තාත්තා අම්මට මොනවද කිව්වද? ඔයාගේ රස්සාවයි බෝඩිමයි ගැන මොනවද කිව්වද? එච්චරද? ඔව්. ඇයි? නෑ. එහෙනම් කමක් නෑ. ඇයි අයියේ? මොකක් හරි ලොකු දෙයක් වුණාද? නෑ. කොහොමද සඳරා දැන් ගෙදර වැඩ කටයුතු?
කොන්ට්‍රැක්ට් ගත්ත අය පරක්කුව තමයි තාත්තා. මහේන්ද්‍ර වික්‍රමනාගේ ලේලි වුණාම වෙන මුකුත් ප්‍රශ්න තියෙන්න බෑනේ. ඔයා ත්‍රිවිධ හමුදාව මෙතන ඉන්නකොට මම හිතුවා තාත්තලා ඉල්ල තමයි. ඔය ත්‍රිවිධ හමුදාවම තව කොච්චර කල් මගේ ළඟ ඉඳීද දන්නේ. ඇයි මොකද ළඟදී ඡන්දයක්වත් ඔව් මහෙන්ද. මම පොෂ්යක් දාගෙන මෙතෙන් දෙන්න. අපි තේ ටිකක් බීලා මෙන්නමු. කාමදත් පහලට ආවම යමු. මොකද මට ඊට වැඩිය වැදගත් යමක් තියෙනවා කතා කරන්න. වැදගත් යමක්. මේක මහෙන්ද්‍ර උඹේ දේපලත් මගේ දේපලත් පිට නොවන ගනුදෙනුවක්. මට හිතාගත හැකි. මොකද්ද? මටත් අනුමානෙට හිතා ගන්න පුළුවන්. කෝකටත් අපි කුමාරගෙන් මහලා බලමුකෝ. මගේ ලොකු කොල්ලට මේ බාල කෙල්ලෝ බඳලා දාමු. ෂෝක් තාත්තලා බලන්නකෝ දරුවන්ට මගුල් කතා කරන හැටි. ඒකනේ මාත් කියන්නේ ඇති ඕකමයි. ඕකේ ඉතින් ඔය ඊටඩා මොනවද කතා කරන්නේ? නැත්තම් කෝ දැන් කෙල්ල? ක්ලාස් ගිහිල්ලා. එයාගේ ලයිෆ් ස්ටයිල් එක හරි අමුතුම එකක් නේ. යන්නේ එන්නේ පාරේ බස් එකේ. ෆැෂන් කරන්නේත් හරිම අඩුවෙන්. කොයි විලේ බැලුවා සමාජ සේවනේ. ඕකනේ මම කියන්නේ කෙල්ලව අපිට දෙන්න කියලා. කෙල්ල හරියන්නේ දේශපාලනයට. ඔව්. හැබැයි කුමාරගේ විරුද්ධ පැත්තට. ඊරොඩම එන්නේ. හලෝ දුව. මේ විදිහට මහජන දේපල වලින් ආරක්ෂා තර කරගෙන නැග යන එක හරිද? මං කිව්වේ වැරදි බොහොම වැරදි. හැබැයි මං කරනකොට හරි. මේ පාට නම් ඡන්දදායක දාන එක. මෙයාව මෙහෙට හරියන්නේ නැහැ මහෙන්ද. මෙයාව අපිට දීපන්.